Little Voices with Anuradha Ranasinghe. මම speech language pathologist කෙනෙක් සහ audiologist කෙනෙක්. ඉතින් මම අද කතා කරන්න යන්නේ විශේෂිත පොතක් ගැන. මේ පොත මම කියවුවේ මම කැම්පස් යන කාලේ කියන්නේ අවුරුදු 10කට විතර කලින්. මේකේ නම තමයි Wasted Talent. ඉතින් මේ පොත ලියලා තියෙන්නේ මේ පොතේ තියෙන විශේෂත්වය තමයි මේක ලියලා තියෙන්නේ autism සහිත දරුවෙක්. ඉතින් අවුරුදු 23 තමයි මේක ලියන්නේ. ඉතින් මේක විශේෂත්වය එයාට කතා කරන්න බෑ. එයා non-verbal autistic. ඉතින් මේ එයාගේ ජීවිත කතාව තමයි මේ පොතේ තියෙන්නේ. ඉතින් මාගේ පොඩි සාරාංශයක් කියන්නම්. මොකද ඒක හරි ලස්සන කතාවක්. මොකද ඒක තමයි මම දැනට කියලා තියෙන පොත autism දරුවෙක් කොහොමද ලෝකය දකින්නේ. එයා කොහොමද දේවල් දකින්නේ කියන දේ. ඉතින් ඒක හැබැයි autism දරුවන්ගේ එකිනෙකාට වෙනස් වෙනවා. හැමෝම එක විදිහට නෙමෙයි. නමුත් ඒ ක්‍රිෂ්ණ නාරායන් කියන ඒ ළමයා පොත කියවුවට පස්සේ ඇත්තටම කොහොමද එයාගේ ජීවිත කතාව, එයා කොහොමද ලෝකෙ දැක්කේ, එයා කොහොමද දේවල් එක්ස්පීරියන්ස් කරේ කියලා ගොඩක් දේවල් මම දැනගත්තා. මම ඉගෙන ගත්තා. ඉතින් මේ autism සහිත දරුවා වෙනුවෙන් එයාගේ අම්මා ගොඩක් කැපකිරීම කරලා තියෙනවා. ඒක සාමාන්‍ය රිච් පවුලක් කියලා තියෙනවා. එතකොට එයා non-verbal හැබැයි පොඩි කාලේ ඉඳන් ගොඩක් try කරලා තියෙනවා ඒව කතා කරන්න. ඉතින් එයාගේ අම්මා ගොඩක් try කරලා තියෙනවා. එක තැනකදී එයා කියනවා මගේ අම්මා මගේ ඉස්සරහ ඉඳගෙන එයාගේ අම්මා කියන වචනය එයා කියන්න try කරා කියලා ළමයා ලවා. ඉතින් එතකොට එයා කීප සැරයක්ම එයා කට පෙන්නලා ඒ විදිහට කියන්න try කරා. හැබැයි එතකොට ක්‍රිෂ්ණ කියනවා මට ඒක කියන්න උවමනා වුණා, මට කියන්න ඕන වුණා, නමුත් මම දන්නේ මට ඒක එන්නේ නැහැ, මට කියන්න බෑ. ඉතින් එයා අම්මා දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අම්මා try කරලා ඒ වචනේ අරගන්න බැරි වෙච්ච නිසා එයාට දුක හිතුණා. ඒතර අම්මගේ මුණ දුක් විදියට වෙනස් වුණා කියලා කියලා තියෙනවා. ඒ වෙලේ ඒ වගේම ඒක ක්‍රිෂ්ණටත් ඒ වෙලේ දුක විදියට තියෙනවා. ඉතින් මේ කතාවේ තව තැනක කියනවා එයාට කතා කරන්න බෑ. ඉතින් ඒට අවශ්‍ය දේ එයාට කියන්න විදියක් නෑ. එයා පොඩි කාලේ. ඉතින් අම්මගේ යාළුවෙක් මේක දැක්ක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ යාළුවා දරුවත් එක්ක ඉන්න වෙලාවක දැන් ගොඩක් autism බබාලාගේ තියෙනවා ඒගොල්ලන්ගේ behaviors තියෙනවා, repetitive behaviors, flapping. ඉතින් behaviors ටික අම්මගේ යාළුවා එයා ඉස්සරහා imitate කරන්න පටන් අරන් තියෙනවා. ඒවා joke එකක් වගේ විදිහට. ඉතින් එයා වෙලෙ හිතෙන් ගොඩක් hurt වෙලා තියෙනවා. ඒ වගේ තියෙනවා. ඒ වගේම එයා කියනවා එයා ගොඩක් ඇවිදින්න ගියා කියලා. එයාගේ පවුලේ අය ගොඩක් travel කරලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් autism සහිත දරුවන්ගේ තියෙන දෙයක් තමයි ඒගොල්ලෝ ගොඩක් crowded පරිසරයකට කැමති නෑ. ගොඩක් මිනිස්සු ඉන්නවට ඒගොල්ලන්ට ඒක sensory ගොඩක් අමාරුයි tolerate කරන්න. ඉතින් නමුත් මේ වගේ තැන්වලට ගෙනිච්චා කිව්වා. ඒක එයාට අපහසුයි. නමුත් එයා අද පොත ලියනකොට එයා ගැන thanks කරනවා. එයාට ඒ හම්බෙච්ච chance එක ගැන. එයා හැම travel කරපු එක ගැන. මොකද පොතේ ගොඩක් දේවල් ලියලා තියෙනවා. එයාගේ travel කරන්න ගිහලා එයා දැක්විය තැන්, එයා දැකපු දේවල් ගැන ගොඩක් එයා විස්තර කරලා තියෙනවා. ඒ වගේම එයාට ලොකු වෙනකොට එයාගේ පේරන්ට්ස්ලා එයාව අරන් ගිහලා තියෙනවා එක නේවාසික සෙන්ටර් එකක්. ඒක ඇමරිකාවේ සෙන්ටර් එකක් ගැන. ඉතින් එතනදී එයාට ගොඩක් ප්‍රශ්න වෙලා තියෙනවා ඒ සෙන්ටර් එකේ. ඒගොල්ලෝ කොහොමද ළමයට සලකන්නේ කියලා. ඉතින් එයා ගැන කිසිම සෙන්ටර් එකේ නමක් එයා සඳහන් කරලා නැහැ. නිර්මාණකව යන්නේ එයා විස්තර කියලා තියෙනවා. එයා කියනවා මට ඒ වෙච්ච සමහර ඒවා මට කියන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ ආ කොහමද එතනින් ඇවිල්ලා තියෙනවා. ඒක ඉවර වෙලා එතනින් පස්සේ වගේ මෙයා තව දෙයක් විශේෂ දෙයක් කියලා දෙනවා. ඉන්දියාවේ ලංකාවේ වගේම තියෙන ආයුර්වේද තෙල් වර්ග. ඉතින් දැන් ලංකාවට ගොඩක් ඒ වගේ තැන් වලට යන අවස්ථා තියෙනවා. ඉතින් එයාගේ එක්ස්පීරියන්ස් එක සමහරට අම්මලා ඇවිල්ලා අපෙන් අහනවා ඒ වගේ ඒවට ඕකේද කොහොමද කියලා. ඉතින් අපි සාමාන්‍ය කිසිදු දෙයකට එපා කියන්නේ නැහැ. ඔයගොල්ලන් try කරන්න පුළුවන්. තෙරපි එක යන ගමන් ඒ දේවල් try කරන්න. ඉතින් මේ
ළමයා මේ ගැන එක්ස්පීරියන්ස් කරේ කොහොමද කියලා මම කිව්වොත් එයා කියලා තියෙන්නේ මට ඒ වගේ එකට ගියාම ඒක තාවකාලික එයාට පොඩි සහනයක් දැනෙනවා පොඩි කාම් ගතියක් දැනෙනවා කියලා තමයි එයා මේ සම්බන්ධව කියලා තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ තමයි එයා ඉගෙන ගන්නේ ටයිපින් කියන දේ. එයා ඊට පස්සේ එයා ගොඩක් එයාට අවශ්‍ය දේවල් එක්ස්ප්‍රෙස් කරන්න පටන් ගන්නවා ටයිප් කරන්න පටන් ගත්තට පස්සේ. ඒ වගේම එයාට හොඳ mathematics skills තියෙනවා කියලා තියෙනවා. ඉතින් එයා maths වලට ගොඩක් හොඳයි. මේ වගේ special talent තියෙන ළමයි ඉන්නවා. ඉතින් එයාට ඒක කෙනෙක් උගන්වන්න ආසයි. නමුත් non-verbal නිසා එයාට උගන්වන්න විදිහක් නැහැ. ඒක තමයි පොතේ නමත් wasted talent කියන්නේ. මොකද එයා කියනවා මට මේක ඔන්ලයින් කෙනෙක්ට කතා කරන්න නැතුව උගන්වන්න තියෙනවා නම් එයා ඒකට කැමතියි කියලා. ඉතින් එයා කොහොම හරි ටයිප් කරන්න ඉගෙන ගත්තට පස්සේ එයාගේ පොත ලියන්න පටන් ගන්නවා. එයාගේ ලයිෆ් ස්ටෝරි. හරිම ලස්සන කතාවක්. ඉතින් මම කැම්පස් යන කාලේ කියුවේ ඒක. ඉතින් මට ඒකේ ටිකක් සාරාංශයක් වගේ මේ ටිකක් තමයි ඔයාලට කියන්නේ. මොකද හරි ඒක ලස්සනයි නිසා. එතකොට කැමති නම් කියවලා බලන්න. ඒකේ නම The Wasted Talent. ඉතින් ඕගොල්ලන්ට කොහොමද මේ කතාව ගැන හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න.